ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන තත්ත්වයක් තමයි මේ යෝනි මාර්ගයේ ලිහිල් බව ඇති වෙන එක. විශේෂයෙන් අපි දන්නවා දරු ප්‍රසූතියෙන් පස්සේ සමහරක් වෙලාවට මේ හෝමෝනමය වෙනස්කම් හින්දා වයස්ගත වෙනකොට ඒ වගේ මේ යෝනි මාර්ගයේ යම්කිසි ලිහිල් බවක් ඇති වෙනවා. ඉතින් මේ යෝනි මාර්ගයේ ලිහිල් බවක් ඇතිවීම ඇත්තටම ලිංගික සම්බන්ධයට බාධාවක් වෙනවා. අපි දන්නවා ගොඩක් වෙලාවට ලිංගික තෘප්තිය කියන එකට මේ ලිහිල් භාවය කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම මේ යෝනි මාර්ගයේ ලිහිල් බවක් ඇති වුණාට පස්සේ තමන්ගේ සහකරුවටත් මේක ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ ලිංගික තෘප්තිය රඳවා ගන්න යෝනි මාර්ගයේ ලිහිල් වූ අවස්ථාවකදී අපි ඒක ලිංගික බෙලහීනතාවයක් විදිහට හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ක්‍රමයකට යනවා. ඒ සඳහා අපිට කරන්න පුළුවන් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් මේ ලේසර් යන්ත්‍රය ආශ්‍රයව කරන්න පුළුවන්. නිරන්තරයෙන් ලිංගික සම්බන්ධවල යෙදෙන පුද්ගලයන්ට තමයි මේක වඩාත් සාර්ථක වෙන්නේ. තමන්ගේ ලිංගික ප්‍රදේශයේ තියෙන හැමේ තියෙන වෙනස්කම් වලට එකවර ප්‍රතිකාර කිරීමේ හැකියාව ඉතාමත් වැදගත්. ගොඩාක් වෙලාවට අපි දකිනවා ගොඩාක් අයට මේක ඉක්මනින් සුව කරගන්න ඕනේ, ඉක්මනින් මේ කැලල් මකා ගන්න ඕනේ. ඒකට හොඳම ඔප්ෂන් එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්.